ඉතින් අපි මුලින්ම ප්ලෑන් කරේ රාවණ පබ්බත විහාරයට යමු කියලා. කවින්ද අපි මේ පාර මේ රාවණ පබ්බත විහාරයටම ඉතින් ඊට පස්සේ අපි ඒක කාවින්ද අයියටයි මල්ලිටයි කියලා වැඩේ කන්ෆර්ම් කරගත්තා. හැබැයි වැඩේ කියන්නේ අපි ගෙදර ඉඳන් කිලෝමීටර් 5ක් විතර ගියාට පස්සේ අපි ආපහු කතා වුණා අපි ට්‍රැවල් කරන්න දාගත්ත තැන වෙනස් කරමු කියලා. තැන වෙනස් වුණා. අපි යනවා මන්දාරම් නුවරට දැන්. ඉතින් ඊට පස්සේ අපි ගියේ සුන්දර මන්දාරම් නුවරට. වැඩේ කියන්නේ අපි කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි මන්දාරම් නුවරට ගියේ. මන්දාරම් නුවර මොනවද බලන්න තියෙන්නේ? මන්දාරම් නුවර කොහාටද අපි යන්නේ? මන්දාරම් නුවරට යනකොට අපි පාරවල් මොන වගේ වේවිද? ඒ වගේ කිසිම අයිඩියා එකක් අපිට තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේම මොන දේ කරන්නත් අපි ළඟ තිබ්බේ රුපියල් 10000ක් විතරයි. ඉතින් මේ රුපියල් 10000න් අපි වාහන වලට පෙට්‍රල් ගහන්න ඕන. අපි 4 දෙනා මොන හරි කන්න ඕන. තා මොන හරි අමතර වියදමක් තිබ්බොත් ඒ දේවල්වලට බැලන්ස් කරගන්න ඕන. ඒ වගේම මන්දාරම් නුවර තියෙන ලස්සනම තැන් 3ක් 4ක්වත් අපි බලන්න යන්න ඕන. ඉතින් මේ හැමදේම ඔළුවේ තියාගෙන අපි පෙට්‍රල් ෂෙඩ් එකෙන් චුට්ටක් එහාට ගිහිල්ලා මන්දාරම් නුවර ඉස්සෙල්ලාම අපි කොහෙටද යන්නේ කියලා මැප් එක දාලා චුට්ටක් අපි සර්ච් කරලා බැලුවා. ඉතින් ඊට පස්සේ අපි තීරණය කළා අපි මුලින්ම යන්නේ කොළපතන ඇල්ලට කියලා. ඉතින් අපි හිටපු තැන ඉඳලා කොළපතන ඇල්ලට යන්න කිලෝමීටර් 60ක් වගේ තිබ්බා. ඉතින් අපි යන්න තියෙන දුරත් එක්ක බලලා මුලින්ම රුපියල් 10000න් රුපියල් 3000ක පෙට්‍රල් ගහගත්තා. ඒ වගේම කාවින්ද අයියත් බයික් එකට රුපියල් 1800ක පෙට්‍රල් ගහගත්තා. ඉතින් සුන්දර මන්දාරම් නුවරට ගිහපු අපේ ගමනේ පළවෙනිම තැන තමයි කොළපතන ඇල්ල. ඉතින් කොළපතන ඇල්ලට ගිහපු අපේ ගමන අපි මුහුණ දුන්න දුෂ්කරතා අපිට සිද්ධ වුණ අකරතැබ්බ සහ අර මේ බල්ලේනවා. මොනවද බං කරන්නේ? සුන්දර කොළපතන ඇල්ල මොන වගේද කියලා ඔයාලට මේ ට්‍රැවල් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු කොළපතන ඇල්ලට. ඉතින් අපි ට්‍රැවල් එක පටන් ගත්තා. අම්මි අපි 4 දෙනාටම ලොකු බත් එකක් බෙදලා දුන්නා. ඉතින් ඒවත් අරගෙන අපි අපේ ගමන පටන් ගත්තා. ඉතින් වැඩේ කියන්නේ ටිකක් දුර ගියාට පස්සේ මට පොඩි බඩගින්නක් ආවා. මොකද අපි කවුරුවත් උදේට කාලා හිටියේ නැහැ. ඉතින් අපි උදේ කෑම එක ගන්න ලස්සන කඩේක නැවතුවා. ඉතින් අපි උදේ කෑමට ගත්තේ ඉන්දියාප්ප, පරිප්පු, සම්බෝල, චිකන් හොදි, වඩේ. ඊට පස්සේ අපි කාලේ ඉවරලා කිරි කෝපි 4කුත් බිව්වා. ඉතින් මේ ඔක්කොටම ගියේ රුපියල් 1770ක් විතරයි. ඉතින් ඒත් එක්කම අපි ගාව තිබ්බ ගාන රුපියල් 3430ක් වුණා. ඉතින් ඒ ෂොප් එක තිබුණේ මන්දාරම් නුවරට හරවන තැන වංගුව ඉස්සරහම. ඉතින් ඔයාලත් මන්දාරම් නුවරට ආවොත් ඔයාලට මෙතනින් කෑම ගන්න පුළුවන්. ඉතින් මන්දාරම් නුවර ගම්මානයට ඇතුල් වුණාට පස්සේ ඒ පරිසරය මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් අපි මේ පරිසරය ටිකක් විඳින චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ලස්සන view එකක් තියෙන තැනක නැවතුවා. සෙල්ෆි යන්නේ මේ හැබැයි. ඉතින් ඒත් එක්කම ඒ ලස්සන තැන පහු කරන් ටිකක් ඉස්සරහට එනකොට මන්දාරම් නුවර ශ්‍රී රාජගිරි විහාරය තියෙනවා. ඉතින් මන්දාරම් නුවරට ඔයත් එන්න හිතන් ඉන්නවනම් මේ විහාරයත් ඔයාලට වැඳගෙනම යන්න පුළුවන්. වැඩේ කියන්නේ පාරායිනේ තිබ්බ ලස්සන මල් ගහකින් කාවින්ද අයියට මල් අත්තක් කඩලා ඕන කිව්වා. ඉතින් සුපුන් ගහලා පොඩි අත්තක් කඩා ගත්තා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ මේ වගේ අත පැලවෙනවද කියලා නම් දන්නේ මම මෙයා මල්ලකුත් තරම් ඇවිල්ලා දෙන්න. මල් දිනත් කරලා තමයි. ඒක අර පණුව ගහලා මෝරලා තියෙන යත හොඳ. ඒ යත හොඳයි. ඒක කඩන්න. ඒක කඩන්නලු. ඒක මෝරලා තියෙන හොඳයි. ඔව් උඩින්. මට එපා නේ සුදු පාටට මං ආස නැහැ. මේක කටු. ඔව්. දැන් එයා මල් හදනවා මෙයාලා. ඉතින් අපි මල් අත්තක් කඩා ගන්න තැනට ඉස්සරහින් තමයි මන්දාරම් නුවර පොලිසිය තියෙන්නේ. එතනින් උඩ පාර තමයි කොළපතන ඇල්ලට යන්න තියෙන්නේ. එතන ඉඳලා ටිකක් දුර යනකොට පාරේ මැද ලොකු වලක වතුර එකතු වෙලා තිබ්බා.
ඉතින් එතනින් වැටෙන්නේ නැතුව ෂේප් එකේ ගොඩ දාගත්තා. ඒක ආවේ නැහැ. ඇති හැබැයි ඈ. තා පොඩ්ඩෙන් බිම ඈ. ආවේ නැහැ ඉඳ හරියට. ඔව්වා යන්නම ගියා. මොකද වෙනවා? ඉතින් අපි කොළපත නැල්ලට යන පාර උඩින් තියෙන පොඩි පාක් එකේ බයික් එක නවත්තලා අපි කොළපත නැල්ලට යන්න පටන් ගත්තා. අයියෝ වැඩේ කියන්නේ අපි එතනින් එනකොට බල්ලෙකුත් අපේ පස්සෙන් ආවා. අයියා ඉතින් ඒ බල්ලා අපේ පස්සෙන් ආපු නිසා ඉස්සරහා හිටපු තවත් බල්ලෙක් ඌත් එක්ක ෆේස් ටු ෆේස් වලියකට ආවා. ඌ ආපස්සට ගියා නම් හරි ඌ ඉස්සරහට නම්. මං හිතන්නේ ඉස්සරහා හිටපු බල්ලා උගේ වැයිකින් ඉස්සරහට අනිත් බල්ලොන්ට යන්න දෙන්නේ නැහැ. ඒක නිසා අනිත් බල්ලෝ කවුරු හරි කට්ටියක් උඩට යනකම් බලන් ඉඳලා හිමීට ඒ පස්සෙන් උඩට යනවා. දැන් උඩට. එසමද. ඕකේ ආවා. හරි යා. අර මේ බල්ලා එනවා. මොනවද බං කරන්නේ? දි මොනවද නැද්දන්නේ? දි ඔය අnder මේ සුමුගේ. දි ඌ අපිට නෙමෙයි පුරන්නේ අර බල්ලට පුරන්නේ. හැබැයි මෙතන ඉඳන් වැඩේ වැරදුනා. අර බල්ලා ගේම අතෑරියම නැහැ. කොහොම හරි අපිත් එතනින් බොහොම අමාරුවෙන් බේරිලා ඉස්සරහට ගියා. බලුවලිය. අපිට සංජානනේ. ඉතින් කොළපත නැල්ල බලන්න යන්න තියෙන්නේ ලස්සන පාරකින්. මේ පරිසරය නම් ඇත්තටම කියලා වැඩක් නෑ. හිතට මාරම නිදහසක් දැනෙනවා. පාර දෙපැත්තේ පොඩි ඇලක් යනවා. චූටි ගෙවල් පාර දෙපැත්තේ හදලා තියෙනවා. පාර ඉස්සරහා බැලුවම ලොකු පරිසරයකුත් පේනවා. මේ සුන්දරත්වය නම් ඔයාලා ඇවිල්ලාම විඳ ගන්න ඕනේ. ඉතින් ටික දුරක් යනකොට තමයි දැනගත්තේ අපේ මයික් මොකක්ම හරි දෙයක් වෙලා වැඩ කරන්නේ නැහැ කියලා. මේ හරියටම එනකම්ම රෙකෝඩ් කරපු කිසිම දෙයක් රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ අපි ටික නැවතිලා ඒ ටික හරි ගස්සන්න try එකක් දුන්නා. ගහන බලන්න දෙවන්න මේකද? නිකාලවන්න. නිකාලව මම කියනවා. මේක තදගෙන මොකද වටරටල මේක ගහනවා. ඒක මේක අම්මල දිරියනවා ටෝනි වා කියන්නේ ඉන්නෝනේ අපේ අම්මා ඉය කරන්නේ අක්කනල් දෙන්නක් කවිල්ල ගැද මේවා මේ ඉල්ලනවා අප හැබැයි වැඩේ කියන්නේ එහෙම හදලා හබීගේ මයික් එක විතරක් වැඩ කරලා තියෙන්නේ. මගේ මයික් එක මේ ට්‍රැවල් එකේ සම්පූර්ණයෙන්ම තනින් තන තමයි වොයිස් වැඩ කරන්නේ. ධාවන පබ්බත විහාරයටනේ. ඊට පස්සේ මගදී වැඩි කැමැත්තට ඡන්දෙ දීලා මාරුණා. කොහෙද මන්දාරන් නුවරට. ඊට පස්සේ මන්දාරන් නුවර අපි කොහෙටද යන්නේ කියලා හිතා ගන්න බැරුව කොළපත නැල්ලට ඉස්සල්ලාම එන්නේ කියලා තීරණය කරා. දැන් ඇවිල්ලා තියෙන්නේ එතෙන්ද? මම හිතන්නේ මෙතන තමයි ටිකට් ගන්න තියෙන්නේ. ඉතින් මෙතනින් කොළපත නැල්ලට යන ටිකට් ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ හබී කියන ඒවා වුණත් මම සහ අනිත් අය කියන ඒවා බොහොම අඩුවෙන් තමයි ඇහෙන්නේ. ඉතින් ටිකට් එකක් රුපියල් 75යි. අපි 4 දෙනාටම රුපියල් 300යි. ඒ වගේම තව අපි ගාව ඉතුරු වෙලා තියෙන රුපියල් 3130යි. ඒ වගේම කොළපත නැල්ලට යනකොට කෑම බීම අරන් යන්න දෙන්නේ නැහැ. ඒව මෙතන තියෙන ටිකට් කවුන්ටර් එක ළඟ තියලා යන්න ඕන. හැබැයි ඉතින් එහෙමයි කියලා නෑ. අපි අරන් යන ඕන කෑම බීමක් කන්න බොන්න ලස්සන තැනක් මෙතන හරි ගැස්සලා තියෙනවා. ඉතින් අපි ඒ තැනත් වීඩියෝ එකේ තව ටිකක් ඉස්සරහදී පෙන්නන්නම්. මම මේක දුන්න මෙයාතට වීඩියෝ ගන්නේ නැතින් මෙහෙම පාත් කර කර ඉන්නවා. ඔයා කියන්නේ කෙල්ලෙක් බදිනවා මයංගනෙන් බදින්නවා. එහෙම කියන්නේ බලන කට්ටිය. ඔව් නෑ නෑ මට නෙවෙයි. මම මට ආයෙ වදින්න මට ඉන්න කෙල්ලත් වැඩි වෙලා තියෙන්නේ දැන්. ඔයාලා බදින්න හිතාන ඉන්නවා නම් මයංගනෙන් බදින්න. හැබැයි මයංගනේ උන්ට ඊට පස්සේ
ඉතින් මේ විදිහට අපි එක එක ඒවා කිය අපේ මහන්සිය හිනාවෙන් අඩු කරගෙන කොළපතන ඇල්ලට ටික ටික ලං වුණා. ඉතින් ඒත් එක්කම අපි මේ බලන්න යන කොළපතන ඇල්ල ගැනත් ඔයාලට මම පොඩි විස්තරයක් කියන්නම්. මේක අරගෙන බලන්න හදන්න. අනේ වන්දා. ඉතින් මන්දාර නුවර කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කත ප්‍රදේශයේ පිටුරු තලාගල කන්ද පාමුල මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1250ක් ඉහළින් පිහිටලා තියෙන කුඩා පැරණි ගම්මානයක්. එතකොට කොළපතන ඇල්ල කියලා කියන්නේ මන්දාරම් නුවර පිහිටලා තියෙන විශාල දිය ඇලි වලින් එකක්. ඉතින් මේ කොළපතන ඇල්ල තනි දිය ඇල්ලක් නෙවෙයි. එකින් එකට පහළින් පිහිටලා තියෙන දිය ඇලි සමූහයක්. ඉතින් ඒකෙන් පල්ලෙහාම තියෙන දිය ඇල්ල තමයි කොළපතන ඇල්ල කියලා කියන්නේ. අපි ආවේ සෑහෙන අවුව වෙලාවකනේ. ඔව් මන්දාරම. ඒ කියන්නේ අර මේ අර සීතල කාලවල අර සීතල දවස්වල තරම් සීතලක් නෑ ඒ වුණාට. ඔව් ඒ වුණාට අපිට අර එහෙ තරම් රස්නයක් නෑ නේ. කොහොම වුණත් දුර ඉඳලා බලනකොට මේ දිය ඇලි ඔක්කොම ටික එකම දර්ශනයක් විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. එයාට අදම තියාවේ. අයියෝ. ඒ වගේම මේ සුන්දර කොළපතන ඇල්ල මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1500ක් විතර උසින් තමයි පිහිටලා තියෙන්නේ. බලා කීයට ඇවිල්ලා සුපුන් මේ යන දුර නැත්තේ? පහට නේ. එනවනම් උදේ වෙන්න ඕන, පාට කලින් එන්න ඕන, පාට කලින් බහින්නත් ඕන. බහින් පස්සේ උඩට යන්න දෙන්න බෑ. හරිනේ? ඔන්න දැන් තමයි මන්දාරම් නුවර තීරිය දැනෙන්න යන්නේ. පින්නක් එන්න යන්නේ. පින්නක් එන්න යන්නේ වැස්සක් එක්ක. ඔව්. දැන් තමයි ටිකක් උඩට නැගිට්ටි. ටිකක් උඩට නැගිට්ටි තමයි සීතල ගතිය දැනෙන්නේ. ලොකු සීතලක් නැහැ හැබැයි. ඉතින් මේ කොළපතන ඇල්ල බලන්න යන්න මේ විදිහට අඩිපාරවල් දිගේ තමයි යන්න තියෙන්නේ. ඒ වගේම මුල ඉඳලා ගත්තොත් කිලෝමීටර් 2ක් වගේ උඩට යන්න ඕන කොළපතන ඇල්ල බලන්න. උඩි තවපොඩ්ඩෙන් බිම. ඔව්. අතන ලස්සනයි ඈ. මේ වැස්ස එනවනේ දැනෙනවනේ. ඒ මේ උලංගේ මේක වෙන්නද නේ? නෑ අර වැටෙන වතුර වල වාෂ්ප කියන්න බෑ හුලගත් එක්ක. මේක මේ පිදුරු තලාගල සංරක්ෂණව පිදුරු තලාගල සංරක්ෂණ වනාන්තරේ. අපි මීට වඩා තද හුලඟකද යව්ව ඉස්සල්ලා. පින්න අවුලකුත් නෑ එච්චර. මෙතන ඉඳගන්න මේ ටක්ගලේ හම්මෝ කන්ද නැගලා මාන්සි ඉඳුනා මෙතන ඇවිල්ලා ඉඳ ගන්න තියෙන්නේ. කවුරු හරි හදපු කෙනා සෑහෙන පිනක් කරගෙන තියෙන්නේ. අපි එහෙම බංකොක තමයි දැන් මේ ඉන්නේ. උලඟත් එක්ක මේ වතුරත් එනවා. මං හිතන්නේ ඇල්ලේද නැත්නම් වැස්සක් එනවද අනේ මම හිතා ගන්නවා. ඔව්. පස්සෙකුත් නැහැ. මේ පල්ල. ඇල්ලට තව දුරයි. ඇල්ලට තව දුරයි. දාරුවක්.
ඔව් කැලෑබොක් එක ගිහිල්ලා අපි අතරම ඩයිල් එක මට කෝල් කරලා කියනවා මේ මිනිහෙක් කෙනවා රතු පාටයි. ඒ ඇස්සේ කාලත් නෑ මට කලන්තය ඇදිලා මං ඉඳගෙන හිටියා එතෙන්ට වෙලා. මම මේ ළඟ ඉන්නේ කිය මං එතෙන්ට වෙලා ඉන්නේ. චාර්ජ් කරන්න කර නිවි නිවිටපත් වෙන. එන කර. අයි ඔයගොල්ලෝ හන්දානි කායින්ද අපරාන් කරේ? අද මං ගාන එක ගාවේ. මේ කේබල් නෝන මේ කල්ල වදින්නේ නෑ බොරු කියන්න එපා. ඒකට වදින්නේ මේ මම 55න් තමයි වදින්නේ. ඒ කියන්නේ දුක් විඳින්න ඕන කාලේ මචං ඒ විදිහට දුක් විඳින්න ඕනේ. දැන් සතරින් ඉන්නේ. අයියෝ අයියෝ. වනන් පස්සේ දුක දැන් තවුලක් නැහැ නේ. වයසට ගිහිල්ලානේ. කොහොමද දුක් විඳින ගානේ? ඔව්. ඒත් කමන්න සතරින් ජීවත් වෙන්න බෑනේ කොහොමද? ඔව් ඈ. ඉතින් යාළුවනේ අපි මේ වගේ එක එක කතා කිය අපිට වෙච්ච දේවල් කිය ලස්සන පරිසරයක් ඉඳගෙන අපි ටිකෙන් ටික උඩටම ඇවිදගෙන ගියා. ඔව් ඒක නම් ඇත්ත. ඔන්න අපි ආවා. ඉතින් ඔන්න අපි ආවා කිව්වට තව චුට්ටක් පල්ලෙහාට බහින්න තිබ්බා. ඒ වගේම තව පුංචි දෙයක් කියන්න ඕන. අපි ගොඩාක් අවුව තියෙන කාලෙක තමයි කොළපතර නැල්ල බලන්න ආවේ. ඉතින් ඒක නිසා ඇත්තටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩාක් වතුර අඩුවෙන් තමයි අද ඔයාලට මේ වීඩියෝ එකදී කොළපත නැල්ල බලා ගන්න වෙන්නේ. සෑහෙන ලස්සනයි අපි එතෙන් ගිහිල්ලා ලස්සන ෂොට් එකක් අරගෙන පෙන්නන්න නේ. අපිට මේකේ පාට් එකක් දෙකක්වත් ගහන්න වෙයි ඔය. අපි දැන් දෙක තුනකටම යන්න බලාගෙන ආවේ. ඒ කියන්නේ අපි රාවණ පබ්බත විහාරයට යන්නනේ ආවේ. ඊට පස්සේ මගදී තමයි මන්දාරන් නුවරට එමු කියලා හිතුවේ. ඊට පස්සේ එනකොට එතන ඉදමුත් අපි ප්ලෑන් කරා. එක තැනකට නෙවෙයි දැන් දෙක තුනකටම යන්න. නේ? කවින්ද යෝ. ඔව්නේ. මොන දැන් තමයි කොළපත නැල්ලේ ලස්සන ෂොට් එකක් පෙන්නන්න. ඉතින් මේ කොළපත නැල්ල බලන්න එන පරිසරය ඔයාලා දකින්න නැතිනේ. ඇත්තටම මෙතන ට්‍රැවල් කරන්න වටින සුන්දරම සුන්දර තැනක්. ඕන්න දැන් මම කියන්නම් අරන් එන කෑම කන්න තියෙන තැන ගැන. ඔන්න ඉතින් ඔයාලා කොළපත නැල්ල දෙනවා නම් කෑම අරගෙන එනවා නම් කෑම කන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කවුන්ටර් එක ඉස්සරහා මේ විදිහට තැනක් ඒගොල්ලෝ හදලා තියෙනවා. එතන කෑම කන්න පුළුවන්. ඇල්ලට අරන් ගිහලා ඔයාලට කෑම කන්න බෑ. ඉතින් අරන් යන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක නිසා තමයි මේ හරිය හදලා තියෙන්නේ. ඉතින් මේ හරිය ඔයාලට කෑම කන්න පුළුවන්. ඉතින් ලස්සනට නීට් එකට හදලා තියෙනවා. ඉතින් කෑම ගෙනාවොත් කෑම කන්න මෙතන පුළුවන්. පාරවල් නම් වෙන භයානකයි. පරිස්සමෙන් යන්න ඕනේ. ඉතින් ඔයාලට මතකනේ අපි අරන් ආවේ රුපියල් 10000යි. ඉතින් ඒකෙන් අපි ළඟ දැන් ඉතුරු වෙලා තියෙන්නේ රුපියල් 3140යි. අර කඳුවල ඔකක් දානවා. ඉතින් ඒත් එක්කම අපි තව මන්දාරන් නුවර තියෙන ලස්සනම තැන් තුනක් බලන්න යනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු අපිට මේ ඉතුරු වෙච්ච රුපියල් 3140න් සහ අපේ තියෙන වෙලාවත් එක්ක මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා. දශමෙන් බේරුනේ ආ. අඩේ වීඩියෝ ඔන් කරන්න නැතුව යවලා තියෙන්න බා. අයියෝ කොච්චර මොඩද කියවන්නද? ඒ බෑ අයියා මට නම් බෑ. හරි මේ අතද. ලෙස්සන මමි. මේ හරි අතද. බෙල්ල කඩා ගන්න යන්නේ මම. අපි තියල්ලේ මුලටම ආවා. ඇත්තේ වෙනවා. ඕන් එකක් ඉවරයි. බහගෙන යන්න දෙන්නේ. ඉතින් අතන වැස්සේ ආය යවන්නම් මෙන්න රෝඩ් එකේ. දැන් පේනවනේ මේ දේ දුන්න. දැන් නම් ගංගිය ගිහිල්ලා තියෙන්නේ. මං ගෙවලේ බය වුණා හොඳටම මේ මං මේව අනිත් පැත්තට යයි කියලා. මේ මෙතනින් ඉස්සලා පල්ලයට රූට් වල ගියත් මැරෙනවා ඈ. යන පාර පේනවත් දන්නේ නැහැ මාව විතරක් දන්නෙත් නැහැ පේන්නේ. අම්මා අපිට ගලල්ලෝ මේක යන්න ඕන. අම්මා මම